වලාකුල්වියන්තනාලා ඉරේරැස්නිවාදමා වසන්තේ අරන්නෙවිල්ලා සිහිල් සේලයෙන් වෙලා වලාකුල්වියන්තනාලා ඉරේරැස්නිවාදමා වසන්තේ අරන්නෙවිල්ලා සිහිල් සේලයෙන් වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතෙයි කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතෙයි කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ Hi උදා guys, යන්ත වෙලා මාත් එක්ක සෝලෝ මිනි ට්‍රිප් එකක්. ඔයාලා කොහේ කියලාද මේ හිතන්නේ? thumbnail එකෙන් නම් දැකලා ඇතිනේ මං සෝලෝ ට්‍රිප් එක කොහෙද ගිහින් තියෙන්නේ කියලා. ඔව් අද මං යන්නේ නුවරඑළිය නානෝයේ වෝටර්ෆෝල් එක බලන්න. හැමදාම ට්‍රේන් එකේ ගිහින් තිබ්බත් මං බලලා තිබ්බේ නෑනේ. ඉතින් මට හිතුණා තනියම හරි කමක් නෑ ගමේ ආපු වෙලාවේ මේ වෝටර්ෆෝල් එක බලන්න යනවා කියලා. මේ තියෙන්නේ හරියටම අවුරුදු දවසට පහුවෙන්දා. මම ටිකක් දවල් වෙලා තමයි තීරණය කරේ සෝලෝ මිනි ට්‍රිප් එකක් යනවා කියලා. ඉතින් මම නුවරඑළියට ඇවිල්ලා ටවුන් එකට ඩිසයිඩ් කරා පට්ටිපොළ යනවද නානෝ ස්ටේෂන් එක ගාව තියෙන දියැල්ල බලන්න යනවද කියලා. හරියටම නුවරඑළිය ටවුන් එකට ආවට පස්සේ පට්ටිපොළට බස් තිබ්බේ නැති නිසා මම ඩිසයිඩ් කරා නානෝයට ගිහිල්ලා වෝටර්ෆෝල් එක තියෙන තැනත් බලාගෙන එහෙම්මම එනවා කියලා. අනේ ඉතින් මම නානෝ ස්ටේෂන් එකට ආවා. මුළු නානෝ ස්ටේෂන් එකම හරීම පාළුයි. ඊට පස්සේ ඉතින් මම මේ රේල් පාර දිගේ දිගටම ඇවිදගෙන ආවා. මං හරියට පාර දැනගෙන හිටියේ නැති නිසා එතන හිටිය අංකල් කෙනෙක්ගෙන් පාර අහගෙන තමයි ආවේ. එයා මට කිව්වා ඔතනින් ඉස්සරහට ගියාට පස්සේ කාපට් කරපු පාරක් තියෙනවා. ඒ පාර දිගටම යන්න. එතකොට ඇල්ල බලන්න පුළුවන් කියලා. මේ හරියට විතර ඇවිදගෙන ආවට පස්සේ අපිට වතුර පාරක් ගලාගෙන යනවා පේනවා. මං පාර අහගෙන ආපු අංකල් නම් කිව්වා මේ දවස්වල නම් දියඇල්ලේ වතුර ටිකක් අඩුයි කියලා. එහෙනම් අපි යමුද දියඇල්ල බලන්න? තනියම මේ පාරේ ඇවිදගෙන යද්දි මට චුට්ටක් බයත් හිතුණා. හැබැයි ඉතින් මං අන්තිමට බලන්න යන්නේ ලස්සනම ලස්සන දියඇල්ලක්නේ. අපි ගොඩ දෙනෙක් ඉන්නේ කාර්යබහුල පරිසරයක. ඒත් මේ වගේ පරිසරයක තනියම ඇවිදිනකොට දැනෙන්නේ මුළු ලෝකෙම නතර වෙලා වගේ. හුළඟේ සද්දේ, කුරුල්ලන්ගේ හඬ මේ හැමදේම කියන්නේ හරිම නිදහස් දෙයක්. අනේ ඉතින් මේ තියෙන්නේ මම බලන්න ආපු ලස්සනම ලස්සන දියඇල්ල. වතුර නම් ඇත්තටම අඩුයි තමයි. ඒ වුණාට හරියම ලස්සනයි. හරි. මම දැන් ඔයාලට කියන්නම්කෝ දෙයක්. අපි සමහර වෙලාවට ජීවිතේ දෙයක් කරන්න තව කෙනෙක් කෙනකම් බලන් ඉන්නවා. නැත්තම් තව කෙනෙක් අපිට ඒකට උදව් කරනකම් බලාගෙන ඉන්නවා. ඇත්තටම සතුට තියෙන්නේ අපි ගාව. මට මේ සෝලෝ මිනි ට්‍රිප් එක ගියාට පස්සෙත් හිතුනේ පුංචි පුංචි දේවල් වලට කොච්චර හිත සතුටු කරන්න පුළුවන්ද කියලා. ෆොටෝස් ටිකකුත් මම ගත්තා. නිදහසේ ආව නිසා ටිකක් අර මේ ට්‍රේන් වැඩ කරේ නැති වුණාට මේ මිනිස්සු ඒ කියන්නේ එදිනදා වැඩ කරගන්න අය මේ ගොඩක් ටැමිල් අය මෙතන එහා මෙහා යනවා. මේ දැන් ගොඩ මිනිස්සු ඉතින් යද්දි ෆොටෝස් ගහගෙන ඉන්න බෑනේ. ෆොටෝස් පොඩ්ඩක් අරගෙන එහෙන්නම ආවා. දැන් මේ නානෝ ස්ටේෂන් එකේ මම නානෝ ස්ටේෂන් එකට ඇවිත් තමයි අර ඇල්ල බලන්න ගියේ. එතන මාර ක්‍රවුඩ් එක මේ කට්ටිය නානවත් එක්ක. මොකද මේ අප්‍රේල් නිසා ගොඩක් අය ට්‍රිප් වෙනවනේ. ඒ නිසා මේ මම වැඩි ඉතින් එතන වෙලාව ගත කරේ නැහැ. මේ කඳුකරයට යන ලස්සනම පාරේ තමයි මේ ට්‍රේන් ඔක්කොම දැන් නවත්තලා තියෙන්නේ. ඉතින් අපි හිතුවේවත් නැති විදිහට දිට්ටුව සුලිකුණාටුව නිසා හැමදේම වෙනස් වුණා. ඉතින් මේ හැමදේම මේ ලස්සන පාරේ ආයෙමත් ලස්සනම ට්‍රේන් රයිඩ් එකක් යන්න පුළුවන් වෙන්න හැමදේම ඉක්මනට රිකවර් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනේ ඉතින් ඇත්තටම නානෝ ස්ටේෂන් එක දැක්කම මට ගොඩක් දුක හිතුණා. ඊළඟට අපි මම දැන් ආවේ නුවරඑළිය ඉඳලා නානෝයට බස් එක අරගෙන.
දැන් මං ආයේ නානෝයි ස්ටේෂන් එකට ඇවිල්ලා නානෝයි බස් ස්ටෑන්ඩ් එකට ආවා. ස්ටේෂන් එක ගාව ඉඳලා බස් ස්ටෑන්ඩ් එකට පොඩි දුරක් තියෙනවා. දැන් බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා නානෝයි ඉඳලා ආයෙ නුවරඑළියට යනවා. ඔයාලත් ඔයාලගේ කාර්යබහුල ජීවිතයෙන් මිදිලා තනියම තැනකට නිදහසේ ගිහින් බලන්න. හිතට කොච්චර නිදහසක් දැනෙනවද කියලා. ඉතින් අද මාත් එක්ක මේ ගමනට එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. ඉතින් මේ වගේ තව ලස්සන වීඩියෝ එකකින් එනකම් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. මතක තියාගන්න. සැබෑ සතුට තියෙන්නේ ඔයා ළඟමයි. තවත් දවසක හම්බ වෙමු. මම සංචාරිණී.